අපේ සමේ තියෙන මැරුණු සම ඉවත් කරගෙන ඉක්මනින්ම සම පැහැපත් කරගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ගොඩක් දෙනෙක් දන්න වගේම ගොඩක් ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් තමයි මේක. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ වගේම මොනවද අපිට මේකට ඕනි වෙන්නේ කියලා. පිරිසිදු භාජනයක් අරගෙන අපි ඒකට මුලින්ම කෝපයකට තේ හැඳි එකක් දාගන්න ඕනි. ඊළඟට අපි ඒකට එකතු කරනවා සීනි තේ හැඳි එකක්. ඊළඟට අපි මේකට එකතු කරගන්නේ තක්කාලි යුෂය. ඔයාලට පුළුවන් තක්කාලි ගෙඩියක් අරගෙන ඒක දෙකට කපලා එක කොටසක් අරගෙන ඒකේ තියෙන යුෂ මිරිකලා මේ කෝපෙකුඩු වගේම සීනි එකට එකතු කරගන්න. කෝපෙකුඩු සීනි තක්කාලි යුෂ කියන තුන එකතු කරලා ඊළඟට අපිට තියෙන්නේ මේක හොඳට මික්ස් කරගන්න. ඉතින් ඔය අමුද්‍රව්‍ය තුන තමයි අපේ ස්ක්‍රබ් එක හදන්න අපිට ඕනි වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද දැන් අපි මේක මූණට ඇප්ලයි කරන්න කියලා. මේක මූණේ ගාන්න කලින් අපි ඉස්සෙල්ලාම අපේ මූණ හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕනි. ඊළඟට මේ හදාගත්ත මිශ්‍රණය අපේ මූණේ ගාලා අපිට කරන්න තියෙන්නේ අපේ මූණ හෙමින් සම්බාහනය කරන එක. විනාඩි 5ක් විතර මේ විදිහට අපේ මූණ හෙමින් සම්බාහනය කරලා මේක වේලෙන්න අපි විනාඩි 30ක් වගේ කාලයක් මේක මූණේ තියාගන්න ඕනි. අවුවට ගිහින් අඳුර වෙලා තියෙන සම පැහැපත් කරගන්න විශේෂයෙන්ම අපිට මේ ස්ක්‍රබ් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපේ මැරුණු සම ඉවත් කරගන්නත් මේක අපිට භාවිතා කරන්න පුළුවන්. මේක සතියකට දින 3ක් වගේ භාවිතා කරන්න පුළුවන් නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේකෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. විනාඩි 30ක් මේක මූණේ තියාගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක සෝදලා ඉවත් කරන්න. ඉතින් මේකෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වගේම ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම කියනවා ඔයාලටත් කරලා බලන්න කියලා. ගිහින් එන්නම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.